හෙලෝ අයිබෝවන් හැමෝටම අද පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න හිතුණා පපාය ජූස් එකක් ගහලා මේ අහුන්ගල්ල පැත්තේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතල ලයිනේ බලන්න කොච්චර සුන්දර රටක්ද කියලා මේක. ලස්සනයි, හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඔය නංගා කොහෙද යන්නේ? මේ අද කියන්න හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න මේ පොඩි දෙයක් කියන්න අපේ මේ දැන් ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ මේ බජට් ට්‍රැවලර්ස්ලා එන එකෙන්. බජට් ට්‍රැවලර්ස්ලාට කියන එක නන්නේ බජට් ට්‍රැවලර්ස්ලා කියන්නේ අපිත් බජට් කියන්නේ එහෙම නම් කරන්න බෑ. මේ හිච්හයිකර්ස්ලා කියන කට්ටිය තමයි ඔය ඇත්තට මේ බජට් ට්‍රැවලර් කියන වචනේ පාවිච්චි කරන්න බෑ යාලට. ඒගොල්ලන්ට බජට් නැතුව එන්නේ මේ. සත පහක් වියදම් කරන්නේ නැතුව මිනිස්සුන්ගෙන් වාසි අරගෙන ඒ කියන්නේ වාසි කියන්නේ සාමාන්‍ය ඒගොල්ලෝ කරන්නේ හිච්හයිකර්ස්ලා බෑක්පැකර්ස්ලා කරන්නේ ඒගොල්ලෝ සල්ලි වියදම් කරන්නේ නැහැ. එයාලා මෙහාට කොහොම හරි එන්න කීයක් හරි හම්බ කරගෙන ප්ලේන් ටිකට් එක අරගෙන මෙහෙට ඇවිල්ලා ඒගොල්ලෝ රටවල් වලට ගිහිල්ලා කරන්නේ හිච්හයිකින්. ඒ කියන්නේ මේ අර ඇඟිල්ල මෙහෙම කරලා පාරේ මැද ඉඳගෙන ඒගොල්ලෝ කියනවා මේ මෙහෙම අපි මට ගිහින් දාන්න. එයාලා ඒ කියන්නේ නිකන් තමයි යන්නේ. සත පහක් ගෙවන්නේ නැහැ. දැන් ඔය කරදරේ ලංකාවේ තියෙනවනේ. දැන් තායිලන්තෙත් ඕක ලොකුවට දීප කරදරයක්. තාමත් අදටත් තියෙන කරදරයක් ඕක ලංකාවේ. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. රජයක් වශයෙන් ඒකට ගන්න පියවර මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. දැන් වීසා ෆී එක ෆ්‍රී කරලායි කියලා කියනවා. මම දන්නේ නැහැ ඒක ඇත්ත නැත්ත. මම ඩොලර් 90ක් ගෙවුවා මෙහාට එන්න. මම දැන් මගේ මෙහෙ සිටිසන්ෂිප් නැති ඉන්න මම US සිටිසන් කෙනෙක්. ඒකින්ද අපිටත් වීසා අරන් ඕන එන්න මේ රටේ අපි ඉපදුනාට. අපි ඉපදිච්ච රට මේක. නමුත් ඒක අපිට අපේ රටට එන්න අපිට වීසා ගන්න වෙලා. ඒක දැන් ඔය එන කට්ටියට ටුවරිස්ට්ලාට වීසා ගන්න නැති කතන්දරයක් කියනවා මේ ෆී එකක් අපි දන්නේ නැහැ. ඒක ඇත්ත නැත්ත ඒක හොයලා බලන්න මේ බලධාරීන්. ඔය හිච්හයිකර්ස්ලාගේ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ සත පහක් වියදම් කරන්නේ නැහැ. දැන් මේ නාය අපේ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න එකනේ කරන්නේ. ඒගොල්ලෝ වාහනේ යනවා කනවා බොනවා. දැන් අර බෝඩ් එල්ලන් ඉන්නව දැකලා ඇති ඕගොල්ලෝ මට සල්ලි නැහැ මාව මෙහාට ගිහිල්ලා දාන්න අරහෙට ගිහිල්ලා දාන්න කියලා. මෙයාලා ඔයාලගේ ඒ කරන සෙල්ලමක් තියෙනවා යාලගේ. ඒක අපි වැරදි කියන්න බෑ. ඒගොල්ලෝ ට්‍රැවල් කරන විදිය. ඒක නවත්තන්න බෑනේ අපිට. ඒක අපි දැනගන්න ඕන. රජයේ අය මේ කවුරු හරි මේ ටුවරිසම් සම්බන්ධ ඒ අදාළ බලධාරීන් ඉන්නවනම් ඒව ගැන දැන් අවධානය යොමු කරන්න කාලය හරි නැත්නම් ඔක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට තායිලන්තේ වගේ. දැන් තායිලන්තේ ලොකු ප්‍රශ්නයක් තමයි ඊශ්‍රායල් වල ටුවරිස්ට්ලා ඇවිල්ලා ඒගොල්ලෝ ඩෙගා නටන එක. ඒ ලොකු ප්‍රශ්නයක් ඒක. දැන් ඕක වෙන්න පුළුවන් ලංකාව ඉස්සරහට. ඒකින්ද ඒ ඔක්කොම ඒ ප්‍රශ්න ටික මග අරගන්න ඒවා මිටිගේට් කරගෙන මේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන පරිදි දැන් මේ අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සු ඒගොල්ලොන්ගෙන් ප්‍රයෝජනය අරගෙන මේ කොහෙවත් ඉන්න මිනිස්සු ඇවිල්ලා ඔය වගේ හිච්හයිකර්ස්ලා ඇවිල්ලා තේරුමක් නැහැ. ඒගොල්ලොන්ගේ අතන රටට එන ආදායමක් නැහැ. කොටින්ම කියනවා නම්. දැන් එයාලා වියදම් කරන්නේ ප්ලේන් ටිකට් එකට විතරනේ. ප්ලේන් ටිකට් එක ගන්න යන්නේ එයාලා ඉන්න එකට. ඒකෙන් සත පහ ලංකාවට එන්නේ නැහනේ. ඒකින්ද අපේ වෙන්න ඕන දැන් ওই ප්‍රශ්නේ තාම දුරදිග යන්න කලින් ඕක විසඳන්න අපේ රටේ බලධාරීන් පියවර ගත යුතුයි. අනිවාර්යෙන් ඒක කරන්න ඕන. නැත්නම් ඔක තායිලන්තේ ලොකු ඉෂුව එකක් වුණා ලොකු කාලයක් තිස්සේ. දැන් නම් ඒක මිටිගේට් වෙලා තියෙනවා කියලා කියනවා. මේ ඒකින්ද දැන් ඔය ඊශ්‍රායලයේ කතන්දරෙත් ඉස්සරහට ලංකාව වෙන්න පුළුවන්. මම මේ අනාවැකියක් වගේ කියන්නේ. දැන් ඔය ඊශ්‍රායලයේ අය රජයෙන් සල්ලි දීලා ඒගොල්ලෝ මේ එක එක රටවල් වලට ගිහිල්ලා එයාලගේ තියෙන අයිඩියොලොජිස් මේ එක එක රටවල් වල මේ පළපදියම් කරන්න හදනවා. ඒකට ඉඩ දෙන්න හොඳ නෑ කොහොමද? දැන් ඔක තායිලන්ත ප්‍රශ්නේ නේද? කොටිම කරනවා තායිලන්ත එයාලට එන්න දෙන්නේ නෑ රෙස්ටොරන්ට් වලට. එන්න එපා කියලා තියෙන්නේ. බාර ගන්න ආවම. මොකද ඒගොල්ලෝ ගිහිල්ලා එක එක සීන් දානවා. ඒකින්ද දැන් ලංකාවේ දැන් මම කතා කරන්න ගියේ මේ පොඩ්ඩක් මාතෘකාව ඩීවියේට් වුණා. මේ කොහොම හරි කරන්න තියෙන්නේ මේ බෑක්පැකර්ස්ලාට හිච්හයිකර්ස්ලාට ඒකට විසඳුමක් හොයන්න. ඒකට අනිවාර්යෙන් විසඳුමක් ඇතිනේ. දැන් ඔය ණය මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්න මේ අහිංසක රටේ අපේ රටේ මිනිස්සුන්ගෙන් එහෙම ඇඩ්වාන්ටේජ් එකක් ගන්න දෙන්න හොඳ නැහැ. ඒකින්ද ඔන්න ඕකයි අද කියන්න ඕනුනේ මට. එහෙනම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මේක. ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලා මොකද්ද මේ ගැන හිතන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. ආයිබෝවන්.